කොහොමද ඉතින් ඔයාලට ඔන්න ලහිරු විත්කොට YouTube channel වල සාදරයෙන් ආදරෙන් පිළිගන්න වෙනද වගේම ගොඩක් දවසකින් ඩේ vlog එකක් අරන් ආවා. ඉතින් අද අපි යන ඩේ අවුට් එකකට අපි දෙන්න විතරක් නෙමෙයි තව අමසිරි බාප්පලා එතකොට චාමර මල්ලිලා නංගිලා ඒ සෙට් එක එතකොට දින්දු අයියා ඒ සෙට් එක ඉතින් අපේ ගෙදර කට්ටිය ඔක්කොමත් එක්ක යන සාමාන්‍යයෙන් 15ක් 16ක් විතර එක සෙට් එකක් එක යන්නේ. අපි යන්නේ පිනි පහන වලව්වට මාතර තියෙන ගොඩක් දෙනෙක් දන්න තැනක්. ඔයාලා දැක්ක නැති වෙයි කියලා හිතලා මම මේ vlog එකේ ඔයාලට ප්ලේන් පෙන්නන්නම්. එතන කොහොමද කියලා එතන ලොකේෂන් එක කොහොමද කියලා දැන් අපි දෙන්න අපේ ගෙදර ඉඳගෙන යනවා මාතරට වටපිට බලාගෙන බයික් එක යනවා කියලා කියන්නේ තෙරවෙන මාතර දෙකක් වේහු ළඟ වැදිලා ඒ කියන්නේ මේ පැත්තත් එක්ක මාරම ලස්සනයි. ඉතින් අපි දෙන්න යමු. දැන් කොහමද වෙලාව 9 මාර්තර ඇති. මේ තියෙන්නේ පිනි පහන වලව්ව. ලස්සන ලොකේෂන් එක මේ මාතර ටවුන් එක ළඟමයි තියෙන්නේ. මම වලට වැඩි විස්තර මං හිතන්නේ මං ඉස්සෙල්ලා කියලා ඇති. දැන් තමයි මේ කැමරේ එක අතට ගත්ත බයික් එකේ සද්ද නිසා මේ හුලං වල සද්ද නිසා එන්නේ. අනිකද මේක මේ වලව්වක් නේ. ලස්සන ඉන්ෆිනිටි පූල් එකක් තියෙන මෙතන. මේ view එකත් එක පට්ටම ලස්සනයි. පොඩ්ඩක් පරක් වුණා අපි එද්දි. වෙන ටික වෙන දෙක තුනක් තිබුණා කරගෙන එන්න. ඒ ටිකත් කරගෙන යන්න ආවේ. ඒ නිසා පොඩ්ඩක් පරක් වුණා කට්ටිය ඔන්න ඇවිල්ලා ඉන්නේ. අපි දැන් හරි ආසාවෙන් ආවේ මේ දියොන්න වරන්න. මොකද මම මේ පාර ආවට පස්සේ මෙයාව හරියටම දැක්කේ ඊට කලින් ෆොටෝස් දෙන්න දැකලා කියලා. පේනවනේ කැමරේ එක අල්ලන්න කැමරේකට පනින්න පාර ආසාවෙන් ඉන්නේ. වරම අපි දැන් මෙයාවත් දාම වතුරට කොහම හරි අද watermelon juice එකක් රසයි ඒක. අර ඈත පේන්නේ මූද. අර ගොඩාක් ඈත පේන්නේ මූද. මේ පොළට බැස්සට පස්සේ වඩි පේන්නේ නැහැ. උඩදී නම් පේනවා ටිකක්. Six and a half hours later. දෙකයි තියෙන්නේ. පඩි දෙකයි තියෙන්නේ. දෙක තව එකක් තියෙනවා පඩිය. ගිලේ දොන්නේ. එන්නේ හරි ඔච්චරයි. ඒ නහය ගියොත් ඉවරයි. ඉමිජ් බෙල්ල ගන්න. අයි නග්ග අරගෙන කිලෝ ඔච්චර දාන්න. ගිලි දුඩු වෙලින්. අනේ තෝ කකුල විවිධ දියන්න. මේ මුතේ නෑ නෑ මාත් බයයි නෑ. වැල මේ විලුඹ බිම තියන්නේ පඩි ජැංගිලි වලින් ඉන්න. සෝඩුවනේ මෙතන. ඔව් එහෙම විලුඹ බිම තියන්නේ බයයි. මේ කකුල බිම තියලා තියෙන්නේ සම්පූර්ණ තියන්න මිටි කොහෙද අනේ තියන්න බෑ නේද? සම්පූර්ණ තියන්න ඔච්චරයි. සම්පූර්ණ කකුල තිබ්බහම පුත් වෙන්නේ නැත්නම් පා වෙනවා වගේ දැනනවා. ඇඟිලි වලින් ටිකක් උඩ පැන පැන වගේ එතකොට වැඩ පුරුදු වෙනවා. මේ දෙක අල්ලගෙන මම අල්ලගන්න. මේ දෙක අල්ලගන්න. ඔය එකක් තියෙනවා. මේ මෙහෙ ඉන්නේ. උඩ තව උඩ. හරි හරි. ෆෝන් එක දෙපිල දැන් හොදේ. ගෙඩියක් ගන්න. අම්මගේ ෆස්ට් ටයිම් ජෙට් අල්ලන්න. ඒක තමයි. මේ පඩියක්.
ඩැක් දෙන්න කෙලින් මත මත. ඩැක් ගෙන මෙහාට ඔක්කොම ඒ වගේ. යනකොට ඒක හරියනවා. දැන් මෙහෙම යට යන්න මෙහෙම කරලා. කට්ටිය පූල් එකට බහලා ඉන්නේ. පොඩි කොල්ලා පුතා අනනවා මේ පැත්තට ඉන්න දෙයක් නැතුව. එයා ඒකට කැමති නෑ අර මේ ඉන්නේ. ඒක දෙන්නත් බෑ. යා දෙන්න කැමති. අම්මගේ පළවෙනි පාරනේ. ඈ මොකෝ හිතෙන්නේ? බයත් අගේ දරස් මගන්න බෑ. අර ඔයත් මාරම යනකොට දැන් පුංචි නේද මොනවද ඒක? පුංචි උඩ අතර විතරයි. යාගේ නාල තියෙනවා බයයි. ඉතින් තේමුණානේ ඔක්කොම. අපේ පැත්තේ නාට ඔයගොල්ලෝ හොයන්න ගිහිල්ලා. කට්ටිය අරගෙන ගියන්නේ අර වීඩියෝ එනවා. අඩු වෙලා දැන් ඔයගේ බය අඩු වෙලානේ තියෙන්නේ ඈ බය නැහැනේ එහෙනම් එනේ මාත් එක ඉක්මනට ඔව් පාවෙන මම යන්නේ ඔය ආයි යට යන්න 1 2 3 කියලා 1 2 3 කියලා යට යන්න ඔහොම එකයි යන්න මම පුළුවන් මම පීනන්නේ කොහොමද ඔයා මගේ පිරේරුනේ ගිලුණත් වන්දා ඉසුදු බබේ ඔය යට එකපාරක් යන්න 1 2 3 කියලා කට්ටිය පූල් එකේ බැහැලා ඉවරයි. දැන් කට්ටිය ෆුල් රිලැක්ස් එකේ මේ වොෂ් එකක් දාගෙන ඉන්නවා. තව ටිකකින් අපේ ලන්ච් එක ලෑස්ති කරන එක බං ඉන්නේ. තව ටිකකින් අපි ලන්ච් එක ගන්නවා. බලමු ලන්ච් එක කොහොම වගේ වේද කියලා. කට්ටිය ඔක්කොම දැන් වොෂ් එකක් දාලා කිට් මාරු කරලා පොඩ්ඩක් මේ ලොබි එකට වෙලා පොඩි ඇලත් එකක් දාගෙන ඉන්න ඔය තාවලේ සින්දු කියන්න පුළුවන් අතන JBL එකක් නෙවෙයි සාමාන්‍ය බකල්ලක් තියෙනවා. බලමු අපි සින්දු කියලා කොහොමත් අපි යන්නේ මෙතන 4ට විතර දැන් 4ට 4:00 විතර චෙක් අවුට් වෙන්නේ 1:16 වෙලාව. තා වෙලා තියෙනවා අපි ලන්ච් එකක් තරම් බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. එග් රයිස් එකක් තියෙන්නේ. චිකන්ද ෆිෂ්ද චිකන්. එතකොට මේ වගේ හරි අම්ම ඒක හරි. හරි. මේ පාරේ හා. චොප්සි. this sauce. One eternity later. Dessert kan yන්නේ. Ice cream dessert එක. මසල. කාලා බීලි ඉවරයි දැන් කෝපි එකක් එනකන් අපි දෙන්නේ පැද්දෙනවා. අවල් දෙක උඩ තියෙන. කෝපි එක ගෙනවා තා පොඩ්ඩකින් කියන 3 කාලට කෝපි එක තයින්නට පාලවයි දෙන්නේ. කෝපි එක අපි දෙන්න පැද්දි පැද්දින්න. කළු වෙනවා බලන් ඉතින් පූල් එක තියෙන කණිකර ඉතින් ගොඩක් මේ තනිකරම අවුවේ තියෙන අනිත් මේ ඉන්ෆිනිටි පූල් එකක් වගේ අර පල්ලෙහා තියෙන්නේ තනිකර දුර පේන්නේ මේ වල මම ඉස්සෙල්ලා කිව්වා මොහොත පේන්නේ ඒක නිසා පොඩ්ඩක් මේ හුලගත් එක්ක මේ කළු වෙනවා වැඩි අවුව ටිකක් සැරට වැදෙනවාද නේ ඒ නිසා කළු වෙලා තියෙන සන්ක්‍රීම් පොඩ්ඩක් ගාගෙන ඉන්නේ නැත්තම් ඉතින් හොයන්නත් නැහැ කොහේ කවුද නැත්තම් හොයන්න අඳුර ගන්න බෑ කවුද කියලා අපි කෝපි වුණ යන්නේ
කොෆි තියෙනවා කිරි තියෙනවා සීනි තියෙනවා රසට හදන්න. රසට හදන්න හොඳට බලන්න ඔයාටද මේක? Kopi දැම්ම කෙස්මික් දැම්ම සීනි දැම්ම රසයි ඔන්න කට්ටිය යන්න හදන්නේ වාහන දෙකයි බයික් එකයි කට්ටිය ලෑස්තිලා ඉන්නේ ඔක්කොම 16ක් හිටියා අපි යන්න හදන්නේ යමු කවුද හොයන්න මෙන්න මාතර බීච් එකේ ඉන්නේ පරේදූපතට යන්නේ ගොඩක් සෙනගින් අද පොය නිසා මාර සෙනගක් ඉන්නේ පොය නිසා අපි බෝට් අර තියෙන්නේ මාතර පරේදූපත මේ ඉස්සෙල්ලා මෙන්න මේ පාලම තිබුණේ මේ පාලම කඩන් කරුණා වැස්සක් වෙලාවකදී හැල හුණගක් වෙලාද කියලා මට මතක නැහැ හරියට මේ පාලම කඩන් කරුණා කඩන් වෙච්ච විදිහටම තාම මේ විදිහටම තියෙනවා මේ එවෙනුවට මෙතනින් අලුත් පාලමක් හදලා යන්න ඒක කඩන් ගන්න මේ මෑතකදී මට මතකයි අපි දෙන්න පරේදූපතට එන පරේන පාර. ඒ කියන්නේ වෙන වෙනම ඇවිල්ලා තියෙනවා. ඔයා වෙන වෙනම තනියෙන් ගිහලා තියෙනවද? තනියම ගිහලා තියෙනවා. ඔව් මාත් තනියම ගිහලා තියෙනවා. මාත් ක්ලාස් ආර පස්සේ මං ඇවිත් දෙපාරක් විතර කොල්ලොත් එක්ක ඇවිල්ලා තියෙනවා. ඒ අරකේ ගහ ෆොටෝසුත් තියෙනවා. මං ගා වෙච්ච සමහර විට. මං ළඟ තියෙනවා. අර කළු පාට ෂර්ට්. අන්න හරිය කළු පාට ෂර්ට් එක තමයි මෙන්න මේකේ ගහ ෆොටෝස් වගේක් ඇති. මේ දැන් අවුරුදු 9කට 10කට විතර උඩදී මේ දැන් එන්නේ ගොඩාක් කාලෙකින් පස්සේ. සිරප්පු ගල්ල උඩට යන්න ඕන. මේ දැන් මේවා හදලා මේ ඉස්සර මෙහෙම තිබුණේ නැහැ. සඳකට පහනක් තියෙනවා. ලස්සන සඳකට පහනක් තියෙනනේ. හරි. අපි යන් උඩට. මේ චෛත්‍යයක් හදලා ඇතුළද චෛත්‍යයක් ඇතුළේ කවදාවත් අපි දැකලා නැහැ නේ චෛත්‍යයක් ඇතුළේ අපි කවදාවත් දැකලා නැහැ මේ විදිහට ලස්සනයි මේ බුදුහාමුදුරුවන්ගේ බුදු පිළිම වටේටම තියෙනවා සිටි පිළිම තියෙන උඩ දෙවිවරු ඉන්නවා දැක්කද හරි ලස්සනයි මෙතන මේ තනිකද උඩම තියෙන ඒ දෙවි පිළිම තියෙන්නේ මේ මෙතන තනිකර ලී වලින් හදලා තියෙනවා ලස්සනයි මම පල්ලි පාට දකින්න මෙතන ඔයාලත් දකින්න පල්ලි පාට වෙන්නේ නැති කියලා මම හිතනවා ඒක මරුනේ ඒකනේ මේ තනිකර ලීයෙන් කරලා තියෙන්නේ අපි ඉන්නේ පරේදූපතේ උඩම මේ තියෙන ගාන්ටාරේ ආසාව හරිනේ හරි යස
ආසාවත් හරි. ඔව් ගිහිල්ලා ආයෝ. පිළිවෙලක් ගියා. ඔව් ගියා. අපි ටයිල් කැටයක් පූජා කරන්නේ. ටයිල් කැටයක් නෙවෙයි උළු කැටයක්. උළු කැටයක් පූජා කර අලුතෙන් හදන ගොඩනැගිල්ලකට උළු කැටයක් පූජා කරා. අපි දෙන්නගේ ආසාවෙන් අපි පල්ලයට ගිහලා බාප්පු කුරුමස්තේ උඩට ඇවිල්ලා පූජා කරන්නේ. අපි දැක්කේ නෑ විස්තරයක් එහෙම තියෙන පූජා කරන්න පුළුවන් කියලා. මාර සෙනගක් ඉන්න බීච් එකේ මේ අර බලන්නකෝ ඈත මට්ට සෙට් එකක් ඉන්නේ. මොකද මේ බීච් එකට ඇවිල්ලා තියෙන හේතුව මේ අද නිවාඩු දවසක් මේ පෝය සඳා ඒක නිසා මේ අසන්දරේ ඒක නිසා ගොඩක් කට්ටිය ඇවිල්ලා බීච් එකට මේ මාර සෙනගක් ඉන්න මාතර බීච් එකේ අපි නම් මන් නම් දැන් අවුරුදු 7කින් 8කින් ආවේ මේ වගේ සෙනගක් ඉන්න මෙයා මේ ළඟ ඉඳලත් මේ මෙයා ළඟ ඉඳලත් අවුරුදු 10ක විතර ඇවිල්ලා තියෙනවා. ඉතින් කොහොම ඒ කරන්නේ මේ හරි ලස්සනයි. ඉතින් බලන්න ආසයි. බීච් එක මේ හරිය බහින්න බෑ පොඩ්ඩක් අර මේ බැම්මක් වගේ තව ඉස්සරහට ගියට පස්සේ බහින්න පුළුවන්. මේ ගොඩක් කට්ටිය බහැලා තියෙනවා රැයතර ලොකු සේනාවක් ඉන්නේ. අපි බීච් එකේ නානවා කියලා හිතන් ආයේ පොඩ්ඩක් පරක්කු රැය. ඒ කියන්නේ හවස් වුණා ගොඩක්. ඒක නිසා මේ දැන් ගෙදර ගිහිල්ලා තමයි ඉතුරු ටික කරන් තියෙන්නේ. ගෙදර ගිහිල්ලා පොඩි සිද්දු කියන සීන් එකක් තියෙන්නේ. අද මේ වෙලාව නම් හොඳම වෙලාව බීච් එකේ. බීච් එකේ බහින්න මරු නාන්නේ මරු වෙලාව. දෙන්න ගොඩක් කටි නාන්නේ ගොඩක්ම කටි නාන්නේ නෑ මේ ගොඩක්ම මේ පාක් රැල්ල පාකන සිටින අරබන පොඩි කට්ටියක් විතර නානවා රතන අයත. ඔයාලට පේන්නේ නැහැ පෙන්නවල. අපි ඉස්සරහට ගිහලා බලමු. පොඩි බබා එක්කන් යන මොහොත පාගවන්න. යම් බබා යා. රැල්ල පාගන්න යා. පොඩි ළමයි එහෙම මේ ආසාවෙන් බෝ කූලෙල ගියා. අපේ සිරප් එක දෙන්න යනවා අනිවාර්ය වැලිය ඈ. අතර ගන්න ඉන්න සිරප් එක ගියොත් අරේ යනවා හොයන්නවත් බෑ ඔයාට. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ආසාව හරිද? සුදුමාත්තේ බීච් බලන්න ඇවිල්ලා. සුදුමාත්තේ බීච් ඇවිල්ලා. සුදුමාත්තේ බීච් ඇවිල්ලා මේ. ගෝ. චන්දියා. අන්න අපි දෙන්නව පේනවා මේ චූටි පුතුමේ. හා. ඔය වීඩියෝ එක දෙන්න ඔයාට ඈ. ලොකු නම් බලන්න සුදු හොඳ.